Hello guys, සාදරයෙන් පිළිගන්නවා මංකෝ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම හිතන්නේ මේ unboxing review video එක. ඉතින් ඔයාලා තමයි මංකෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා නේ කියලා bell icon එක ඔන් කරලා තියාගන්න. ඒක අපි දාන video වලට notification එක ඔස්සේ ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ video එකට like එක comment එක දාන්න video ගන්න යන්න. මම දැනගන්න මොකක්ද මම unbox කරන්න කියලා. ඉතින් මම අද unbox කරන්නේ මෙන්න මේ smart bottle එක. ඉතින් එහෙනම් අපිට මේ smart bottle එකේ අපි අද unbox කරගෙන ආපු බොටල් එක. ඉතින් දෙපැත්තම තීජාවෙන් බොටල් දෙකක් අපිට බලා ගන්න පුළුවන්. මේ යටි බොටල් වල එන වර්ණ තව දෙකක්. ඉතින් තව මේකේද වර්ණ ගොඩක් තියෙනවා. ඉතින් ඒ ටික අපිට මේ දැන් බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් මෙන්න මේක දැන් unbox කරමු. ඉතින් මේකේ බොක්ස් වෙන අපිට ගොඩක් කීයක සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේකේ නම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට මේකේ මිලිලීටර් ගන්න සඳහන් කරලා තියෙනවා. මේ 500ක් තමයි ජාවිතාව තියෙන්නේ. ඊට මේකේ LED ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේකට අපිට උණුසුම් සහ කූල් දෙකම පැය 12ක් තියාගන්න පුළුවන්. මේකේ බැටරි කාර්යය දවස් 500ක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දකට තියාගන්න පුළුවන්. ඉතින් අපි ඉතින් මෙතනින් මේ නෝට් එකෙන් අපිට ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකට මල නම්බරෙන් මේ වාහනයකින් හදලා තියෙන කියලා සඳහන් කරලා තියෙනවා. හරි ඉතින් අපි නම් මේක ඕපන් කරගෙන ඉමු. ඉතින් අපිට මෙන්න ඕපන් කරලා මේක එහෙම පැකින් කරලා ඉවර තියෙනවා. ඉතින් මේ බොක්ස් එක නම් තව මොකුත් නෑ. බොක්ස් එක පැකින් කරමු. මේ වල පැකින් කරමු. ඉතින් මේකේ අපිට බලා ගන්න පුළුවන් මේ උඩින් සමාන කරලා තියෙනවා මේ ටිකොලයක්. අපි එකක් ගනවල ඉවත් කරගමු. හරි ඉතින් දැන් අපි මේකේ අතට ගත්තාම මාරම් ප්‍රීමියම් ක්වොලිටියක් තියෙනවා. ඇත්තටම මම අතට හොඳට පහදට අල්ලගන්නත් පුළුවන්. ඉතින් මෙතනින් අපිට උඩින් LED ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. අත උඩින් මෙහෙම කරපුවම අපිට ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට උෂ්ණත්වය අනුව මෙතන මේ green color එක අපිට දැන් උෂ්ණත්වය සෙල්සියස් සංඛ්‍යා 55ට වඩා යනවා රෙඩ් වෙනවා. ඊට පස්සේ සෙල්සියස් සංඛ්‍යා 25ට අඩු වෙනවා නම් බ්ලූ වෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ හරිම සෙල්සියස් සංඛ්‍යා ගන්නද කියලා අපිට මම හරියටම දන්නේ නැහැ. ඉතින් මේකේ ඍණ ගණනුත් වෙන්නවා. ඉතින් අපි දැන් බොටල් එකේ අපිට මෙතන ඉන්නේ බලා ගන්න පුළුවන් මේකේ ස්ටීල් ටයිප් ගන්න එක. ඊට පස්සේ අපිට මේකේ උෂ්ණත්වය මේ බලා ගන්න පුළුවන්. අපිට ඉන්නේ මොකද තියෙමු. දැන් මෙතනින් අපිට මේ ෆිල්ටර් එකක් වගේ තියෙනවා. දැන් මේක අතෙන් කරගමු. ඉතින් මෙන්න තියෙන බොටල් එක. ඉතින් ගොඩක් ශක්තිමත් බොටල් එකක් කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකේ උෂ්ණත්වය අනුව මේ උඩ කාලයක මගේ කරන අපිට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක නම් මේක රුපියල් 850,000 අතර මුදලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ඉස්කෝලේ යන කට්ටියන් ගොඩක් වටිනවා. දෝ මේකේ ඖෂධ වගේ බීම ගැති ඖෂධ ඒවත් දාලා තියාගන්න පුළුවන්. මේකේ උණුසුම එහෙම පැය 12ක් රඳවාගෙන ඉඳලා ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඉතින් මේක අපිට උණුසුම් බෝතලයක් වගේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් එච්චරයි මේ බොටල් එක ගැන කතා කරන්න තියෙන්නේ. කොහොමද අද වෙන වීඩියෝ එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ බොටල් එක ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් මේ බෝතල් එක ගැන ඔයාලත් හිතට පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.